උඩින් උඩින් උඩුකුවනින් ගෙනාවා බින් 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 තෙන්ෙන් ගෙනාවා කපා කොටාලිය වාලා ගෙනාවා පිටි පිසව් හිස පීරන පනාවා. පිටි පිසව් ගැන කතා කරනකොට අපිට මතකෙට එන්නේ පහත් රට සම්ප්‍රදායට ශාන්ති කර්මය. ඒ තමයි රට යකුණු. රට යකුණු ශාන්ති කර්මයේ එන පිටි පිසව් ස්නානය කරන අවස්ථාව, ඇඳුම් පැළඳුම් බලන අවස්ථාව නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් කරන නානුමුරය තමයි අපිට මතක් වෙන්නේ. නානුමුරයේදී විශේෂ රංග භාණ්ඩයක් භාවිත කරන උණුණු පියන. උණුණු පියන සකස් කරගන්නේ ස්වභාවික ද්‍රව්‍ය භාණ්ඩයෙන්. ගොක්කොළ, කෙසෙල් බඩ වැනි ද්‍රව්‍ය භාවිත කරලා තමයි මේ උණුණු පියන සකස් කරගන්නේ. උණුණු පියන සකස් කර ගැනීමේදී උණුණු පියන තුල පිටි පිසව් වෙදා ස්නානය කරපු ආකාරය නිරූපණය කරන අවස්ථාවක් නිසා පනාව, හවරිය, කැඩපත, තෙල් කුප්පිය වැනි ද්‍රව්‍ය නිර්මාණය කරලා තියෙනවා. ඒවා රංග භාණ්ඩ විදිහට සකස් කරලා තියෙනවා. මේ සියල්ලක්ම ඇතුළත් කරලා තියෙන්නේ උණුණු පියන තුල. ඒතකොට මේ උණුණු පියන තුල තියෙනවා රිද්දි පිසව් ස්නානය කරපු ආකාරය පෙන්වීම සඳහා කලගෙඩියකුත් තබලා තියෙනවා. ඉතින් මේ නිර්මාණය ඉතාමත් ලස්සන ශාන්ති කර්ම වල දුර දක්නට ලැබෙන ඉතාමත් විශේෂ වූ රංග භාණ්ඩයක්.